පෙරදිගවාදය ඔරියන්ටලිසම් පෙරදිගවාදය මගින් ප්‍රකාශ කරන්නේ පැහැදිලි කරන්නේ අධිරාජ්‍යවාදීන් බටහිර ලෝකය කොහොමද පෙරදිග කියලා නාමකරණයක් කරලා ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය ලෙස කොටස් දෙකක් වෙන් කරලා දෙවිදුමක් ඇති කරලා මේ පෙරදිග යම් භූමි ප්‍රදේශයක ජීවත් වෙන පෙරදිගයයි කියලා හඳුන්වන මිනිසුන් අශිෂ්ටයි අශීලාචාරයි පසුගාමී කම්මැලි ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ඇදහිම් කරන මිත්‍යා දෘෂ්ටික ආගම් අදහන මිනිසුන් ඔවුන්ව ශිෂ්ට සම්පන්න කිරීමෙන් ඔවුන්ව ශීලාචාර කිරීමෙන් ඔවුන්ව ශික්ෂණය කිරීමෙන් ඔවුන්ට හොඳ සංස්කෘතියක් ඇති කිරීමෙන් ඔවුන් දියුණු මිනිසුන් බවට පත් කිරීමේ බලය ඔවුන් සතුයි ශක්තිය ඔවුන් සතුයි ඒ ආධිපත්‍ය ඔවුන් සතුයි ඔවුන්ගේ ආධිපත්‍ය මුළු භූමීන් කරා මුළු පෘථිවි තලයේ පුරාම පැතිරිය යුතුයි. ඔවුන්ගේ ආඥාදායකත්වය මේ පෘථිවිය පුරාම පැතිරිය යුතුයි. මේක තමයි ඔවුන් හදපු කතාව ආඛ්‍යානය දෘෂ්ටිවාදය. ඒ අනුව පෙරදිග ලෝකයේ මිනිසුන් ශිෂ්ට සම්පන්න කිරීමට ඔවුන්ගේ බල ආධිපත්‍ය ඔවුන් පතුරවනවා. ඒ සඳහා ඔවුන් බල ත්‍රිකයක් නිර්මාණය කරනවා. දැනුම, සංස්කෘතිය, දේශපාලන බලය. ඔවුන්ගේ දැනුම ඔවුන් ව්‍යාප්ත කරනවා. ඔවුන්ගේ දැනුම කියන්නේ බටහිර ලෝකයේ දැනුම. බටහිර දැනුම. ඒ බටහිර දැනුම තුළ තිබෙන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ වූ විශ්වාසය. දෙවියන් වහන්සේ විසින් පනවපු දෙවියන් වහන්සේ මෙතෙක් එළිදරව් නොකළ විශ්වයේ නියමයන් සත්‍යයන් සොයායෑමේ දෙවියන් වහන්සේ විසින් මිනිසා මත වගකීමක් හැට ඇති කරපු කොටස පූර්ණ කිරීම. ඒක තමයි නූතන විද්‍යාව කියලා කියන්නේ. ඒ සඳහා බලයක් තියෙනවා. ඒ බලය දෙවියන් වහන්සේගේ බලය. ඒ පාලන බලය. ඒ බලය දේශපාලන බලය. ඔවුන්ගේ දේශපාලන බලය. මේ බලය හා ඒ දැනුම ස්ථාපිත කරන්න නම් මේ පෙරදිග ලෝකයේ මිනිසුන්ගේ සංස්කෘතික විපර්යාසයක් කරන්න ඕනේ. ඔවුන්ගේ චින්තනය වෙනස් කරන්න ඕනේ. ideological subversion කියලා කියනවා. මේ ideological subversion ගැන අද ideological subversion ගැන කතා කරන්නේ ideological subversion තුල ඉඳගෙන ඒ ideological subversion එක හොඳයි කියලා හිතලා ඒ ideological subversion එකට විරුද්ධව යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් orientalism නැත්නම් බටහිර ලෝකයේ විසින් පෙරදිග මත ඇති කරපු ශිෂ්ටත්වයට එරෙහිව ඔවුන් විසින් ඇති කරපු ආස්වාදයේ ෆැන්ටසියට එරෙහිව කවුරු හරි ක්‍රියාත්මක කරනවා නම් ඒක තමයි දැන් ideological subversion කියන්නේ. දැන් ideological subversion කියන එක හරියට මේ පෙරදිගවාදයේ තේරුම් නොගැනීම නිසා කරන ප්‍රකාශන. නමුත් බටහිර ලෝකය එදා ඒ ideological subversion එක කරන්න චින්තනමය වශයෙන් සහ මුලින්ම උඩු යටිකුරු කරන්න ඔවුන් පාවිච්චි කරේ සංස්කෘතික චින්තනය වෙනස් කිරීම මිනිසුන්ගේ. ඒ සංස්කෘතික චින්තනය වෙනස් කිරීම කරන්න පන්සල් දේශපාලනයේ ඔවුන් බොහොම කූට ලෙස යොදාගත්. එතෙක් බුද්ධ පුත්‍රයන්ට නොතිබුණු ආකාරය. දේපල පිළිබඳ තණ්හාව, දේපල කෙරෙහි තියෙන උනන්දුව, ලෝභය වඩාත් වැඩි කරන ආකාරයට මේ දේපල තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරමින් විහාර දේවාල පනතක් ස්ථාපිත කරමින් ඒක වෙනම කතා කරන්න ඕනේ. බුද්ධ පුත්‍රයන් පන්සල් දේශපාලනයක් දක්වා ගොනු කරනවා. අද තියෙන්නේ ඒ දිගුවේ බොහොම බලවත්ම වූ අවස්ථාවක්. ඒ ගැන කතා කරන්නේ නෙමෙයි මේ මිනිත්තු කිහිපය අපි ගත කරන්නේ. ඔවුන්ගේ මේ සංස්කෘතික සංහාරයේ සමග ආගමන බොහොම දිකුයි. ඔවුන් විසින් මේ රටවල් හැර යනකොට යන්නේ ඔවුන්ගේ ඒ අධ්‍යාපන ක්‍රමයන් යටත් විජිත අධ්‍යාපන ක්‍රමයන් යටත් විජිත දැනුම නිෂ්පාදනය කිරීම හොඳින් ස්ථාපිත කරලා රෝම ලන්දේසි නීතියෙන් ස්ථාපිත කරලා ඔවුන්ගේ පක්ෂ දේශපාලන ක්‍රමය ස්ථාපිත කරලා ස්ත්‍රීවාදයේ ස්ථාපිත කරලා අර්ධ පුරුෂ සමාජයක් බවට ස්ත්‍රී සමාජයේ පත් කරලා අනිකා ගැන සෙවීමට අනිකාගේ කුණු කන්දල් ගැන සෙවීම රසයක් කරගත්ත. එහෙම නැත්නම් ඕපාදූප රසයක් කරගත්ත සමාජයක් බවට පරිවර්තනය කරලා
අද මුළු දේශපාලන වේදිකාව පුරාම මේ ඕපදූප කතා කිරීම හැර වෙන දෙයක් නැහැ. ඒ ඕපදූප නැත්නම් දේශපාලනයට පවතින විදියක් නැහැ. ඒ ඕපදූප කතාවත් වටා ඒක රාශී වීම පුද්ගල මනෝභාවයක් විසින් ඇති කරන කරුණු කාරණා වටා මිනිසුන්ව ආකර්ෂණය කර ගැනීම, ආස්වාදයට පත් කර ගැනීම, වසඟයට ගැනීම කියන කාරණා ඔස්සේ ගමන් කරන පරගති චින්තනයක්. අනිකා ගැන කල්පනා කරමින් අනිකා මත ජීවත් වෙන සමාජයක් බවට පත් කර තිබෙනවා. තමන්ගේ ප්‍රශ්නය වෙනුවට අනිකාගේ ප්‍රශ්නේ කතා කිරීම දක්වා මනෝභාවයකට පත් වී තිබෙනවා. චූන්පාන් සංස්කෘතිය දක්වා අපේ ආහාර සංස්කෘතිය පරිවර්තනය වී තිබෙනවා. අපේ ජීවිත පරිභෝජනවාදයෙන් වල්මත් වෙච්ච ජීවිත බවට පත් වී තිබෙනවා. එහෙම නැත්නම් නැතිකම නෙමේ මදිකම පසුපස හඹා යන ජීවිත බවට පරිවර්තනය කර තිබෙනවා. ඡන්ද ක්‍රමයේ ඔස්සේ මිනිසුන්ව নানা ආකාරයකට ભેද භින්න ඇති කරවලා තියෙනවා. බුදුන් වහන්සේ පෙන්වා දුන් ඡන්දා දෝසා බය මෝහ මිනිසුන්ට අමතක කර තිබෙනවා. මිනිසුන්ට මිනිසුන්ගේ ඉතිහාසය අමතක කරවා තිබෙනවා. මිනිසුන්ට තමන් තුළ තිබ්බ මනුෂ්‍යත්වයේ පිළිබඳ කියවීම අමතක කරලා තියෙනවා. මේ මනුෂ්‍යත්වය කියන්නේ මේ බටහිර ලෝකයේ විසින් ශිෂ්ටත්වයේ ලෙස හඳුන්වා දීපු ඒ මානව අයිතිවාසිකම් පදනම් කරගත්ත මනුෂ්‍යත්වය නෙවෙයි. ඒ ඉක්මවපු ගියපු ඒ ඉක්මවාගේ මනුෂ්‍යත්ව කියවීමක් ජීවිත තුළ තිබුණා. ඒ මනුෂ්‍යත්වයේ තිබූ මිනිසුන්ගෙන් ඇතැම් කොටසක් සත්පුරුෂයන් බවට පත් වුණා. සත්පුරුෂ ගුණධර්ම මතු කරගත්තා. සත්පුරුෂ ගුණධර්ම මතු කරගත්ත මිනිසුන්ගෙන් කොටසක් ආර්ය ගුණධර්ම ඇති පුද්ගලයන් බවට පත් වුණා. ආර්ය පුද්ගලයන් බවට පත් වුණා. ඔවුන් සසරින් සදාට මිදී නිදහස් වුණා. ඒ වෙනුවට දැන් යුරෝපීය ශිෂ්ටත්වයේ තියෙන යුරෝපීය ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක් ඔස්සේ හිතන මිනිස් අයිතිවාසිකම් ගැන කල්පනා කරන සමාජයක් බිහි වී තිබෙනවා. ඒ සමාජය තුළ කවදාක්වත් ඒ චින්තනය තුළ ජීවත් වෙන තාක් උතුම් මනුෂ්‍ය ගුණධර්ම මතු කරගන්න, ඒ නිසා සත්පුරුෂ ගුණධර්ම මතු කරගන්න, ඒ නිසා ආර්ය ගුණධර්ම මතු කරගන්න ශක්තියක් ලැබෙන්නේ. ඉතින් ඒ ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. කෙසේ වෙතත් මේ දිගුවක් හැටියට මේ රට තුළ කවදාකවත් නොතිබ්බ ආකාරයේ හොරු නිර්මාණය වුණා. හොරු නිර්මාණය වීම කියන්නේම හොරු නිර්මාණය කරවීම කියන්නේම මේ පෙරදිගවාදයේ එක කොටසක්. හොරු නිර්මාණය වීම, හොරු නිර්මාණය කර තිබීම කියන්නේම පුද්ගල බද්ධ ප්‍රශ්නයකට වඩා පුද්ගලයන් ගොදුරු කර වූ පෙරදිගවාදයේ එක් දිගුවක්. ඒ දිගුවට මේ සමාජයේ ගොදුරු වූවා. මේ අනිකා පිළිබඳ ප්‍රශ්නම තමයි මෙතන තියෙන්නේ. ඒ ගොදුරු වීමේ ප්‍රතිඵලයක් හැට හොරු මතු වූවා, හොරු බිහි වූවා, හොරු ස්ථාපිත වූවා. හැබැයි හැමෝටම අමතක වුණා අපි විද්‍යාත්මකව හොරගම් කරලා නීතිමය වශයෙන් වියදම් කරන කොටසක් බවට පත් වුණා කියලා. හොරකම කියන්නේ මොකක්ද? Tamanට නොදීපු දෙයක් උපක්‍රමශීලීව හෝ බලහත්කාරයෙන් හෝ රවටා වංචනික ලෙස හෝ අත්පත් කර ගැනීම. එදා මෙදා නොතිබුණු ප්‍රෝටීන් නැමැති ඒ මිත්‍යා වාදයක් ඇති කරලා, කොන්ස්පිරසි එකක් ඇති කරලා මේ සඳහා ප්‍රෝටීන් ලබා ගන්න නම් සත්ත්ව මස් මාංශ කන්න ඕනේ කියලා අදහසක් ඇති කරලා කොන්ස්පිරසි එකක් ස්ථාපිත කරලා ඒ සඳහා සත්ත්ව ඝාතනාගාර ස්ථාපිත කළා තියෙනවා. ඒ සතුන් සිය කැමැත්තෙන්ද අපිට මාව මරාගෙන කාපල්ලා කියලා ජීවිතේ දෙන්නේ නේ. ඒක බලහත්කාරයෙන් ඒ ජීවිතය විනාශ කරලා ඒ මාංශය අත්පත් කරගන්නවා. මේක නිකන් හොරකම නෙමෙයි, මේක විද්‍යාත්මක හොරකමක්. ඒ වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ලයිසන්ස් දෙන සත්ත්ව ඝාතනාගාර පවත්වාගෙන යන්න දීවර අමාත්‍යාංශය ස්ථාපිත කරලා තියෙනවා. මේක විද්‍යාත්මක හොරකමක්, නීතිමය වශයෙන් ස්ථාපිත කරපු ප්‍රබලම හොරකමක්. ඒක ඒව හොරකම් නෙමෙයි. ඇයි මේ
සතෙක්නේ, තිරිසනෙක්නේ. අපිට ඒ කියන්නේ අපිට ආධිපත්‍යයක් තියෙනවා අනිත් සත්තු මරාගෙන කන්න. අපිට ආධිපත්‍ය තියෙනවා පරිසරය වෙනස් කරන්න. අපිට ආධිපත්‍ය තියෙනවා අනිකා අපිට වන්තාලට පාවිච්චි කරන්න. මේක තමයි හොරකම. එහෙනම් දැන් මේ හොරකමට ගොදුරු කරපු සමාජය නිර්මාණය කරන්න සමත් වුණා මෙන්න මේ ඔරියන්ටලිසම්, මේ යටත් විජිත දැනුම නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. දැන් මේ හොරු නිසා මොකද උනේ? ඒ හොරුන්ටම හොරුන් ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තා. හොරුන්ටම හොරුන්ව ප්‍රශ්නයක් වුණාට පස්සේ දැන් සමාජයේ මත ඊළඟට ස්ථාපිත කරනවා තවත් දිගුවක් හිට හොරුන් ඇල්ලීම, හොරු ඇල්ලීමේ සංකල්පයක් මත වෙනවා. ඊට පස්සේ මේකත් මේ ඔරියන්ටලිසම් වලම තවත් දිගුවක්. හොරුන් බිහි කරනවා. දැන් හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියක් දියත් තිබෙනවා. හොරු බිහි කිරීමත් හොරු ඇල්ලීමත් දෙකම එකම ක්‍රියාන්විතයක අංග දෙකක්. හැබැයි ඒ හොරු අල්ලන ක්‍රියාන්විතය අර සත්ත්ව ඝාතනාගාර පවත්වන යෑම, අර දීවර අමාත්‍යාංශ පවත්වන යෑම වෙන් කරපු ක්‍රියාන්විතය බවට පත් වෙලා තියෙනවා. මොකද ඒවා විද්‍යාත්මක හොරකම්. විද්‍යාත්මක හොරකම් නෙමෙයි මේ කතා කරන්නේ. රෝම ලන්දේසි නීතියත් එක්ක ස්ථාපිත කරපු කතාවක්. නිර්මාණාත්මක කතාවක්. සමාජ චින්තනය තව තවත් අනෙකා පිළිබඳව සෙවීම පිළිබඳව අනෙකාගේ කුණු කන්දල් පිළිබඳව තමන් ආස්වාදයට පත්වීමට, අනෙකාගේ කුණු කන්දල් නිසා තමන්ට දවස ගත කරන්න, තමන්ට මේ සමාජ ජාලා තුළ හැසිරෙන්න අවස්ථාවක් ඇති කරලා තියෙනවා. ඒ තුළ මිනිස්සු යම් කිසි මෝහනීය නින්ද්‍රාවකට පත් කරලා තියෙනවා. ඒ තුළ වෛරය, ද්වේෂය වඩාත් වපුරමින් තිබෙනවා. එදත් උනේ සමාජය තුළ වෛරය, ද්වේෂය අනිකා පිළිබඳව වැඩි කරා. මෑත යුගයේදී මිහිපිට අපාය නිර්මාණය කරපු අවස්ථා කීපයක් තිබුණා. දෙවැන්ත ලෙස මෙරට ජීවත් වෙන මිනිසුන් එක අනිකා මරා දමමින්, එලිපිට නොදන්නා හස්තයන්, නොදන්නා තුවක්කුකරුවන් මිනිස්සුම ඝාතනය කරමින් උතුම් මනුෂ්‍ය ජීවිත, වටිනා මනුෂ්‍ය ජීවිත විනාශ කරන අවස්ථා කීපයක්, මිහිපිට අපාය නිර්මාණය කරපු අවස්ථා කීපයක් ගත වුණා. ඉතින් මේ ආකාරයට මේ හොරුන් බිහි කිරීම, හොරු ඇල්ලීමත්, හොරු අල්ලලා ඉවරලා යුරෝපීය ශිෂ්ටත්වයේ ස්ථාපිත කිරීමත් කියන මෙන්න මේ ව්‍යාපෘතිය දිගින් දිගටම යනවා. මේක තමයි සංස්කෘතික සංහාරය. මේක තමයි අලුත්ම මාදිලියේ සංස්කෘතික සංහාරය. මේ සියල්ල තුළ මේ තේරුම් ගන්න බැරුව ගිහිල්ලා මිනිස්සු අර ගෝල් ෆේස් බුද්ධාගමට රැවටුණා වගේ මිනිස්සු ගෝල් ෆේස් චින්තනයට කොටු වෙලා තියෙනවා. ඒ නිසා මේ අනිකා ගැන ෆැන්ටසියක් මවා ගැනීම, අනිකා ශිෂ්ට සම්පන්න කිරීමට යෑම, අනිකාගේ ජීවිතයේ තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කිරීම කියන කුණුගොඩ. මේ අනිකා කිව්වේ පුද්ගලයෙක් විතරක් නෙමෙයි. අනිකා එන පුද්ගලයෙක්ම නෙමෙයි. අනිකා කියන්නේ එක දැනුමක් වෙන්න පුළුවන්, එක චින්තනයක් වෙන්න පුළුවන්, එක ද්‍රව්‍ය වෙන්න පුළුවන්, එක වස්තු වෙන්න පුළුවන්, එක සිදුවීමක් වෙන්න පුළුවන්, එක අවස්ථාවක් වෙන්න පුළුවන්, එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එක මතවාදයක් වෙන්න පුළුවන්. මේවා කරේ තියාගෙන මේවා නිසා දවස ගත කරමින් තමන්ගේ ප්‍රශ්නය අමතක කර ජීවත් වීම, තමන් හිර වී තිබෙන ගැටේ හොයාගන්න බැරුව ගිහිල්ලා තමන්ගේ දවසම අනිකා වෙනුවෙන් ගත කිරීමේ මෝහනීය නිද්‍රාවෙන්, පෙරදිග වාදයේ විසින් ඇත කරපු මේ මෝහන නිද්‍රාවෙන් අවදි වෙන්නයි අපේ ආරාධනාව. ඒ සඳහා කැමති ඔබටයි මේ ආරාධනාව.